ඉතින් ආයුබෝවන් තෙරුවන් සරණයි හැමෝටම. මම අද කතා කරන්නේ මේ අපේ හෙළේ වෙනුවෙන් නිර්මාණය වෙන ඇතැම් අයට මෙම ශාස්ත්‍ර ක්‍රම වෙනවා. ඒ කියන්නේ කළු මායාව, කළු අගෝර පැත්ත, ඉන්කා ශිෂ්ටාචාරවල ඒ වගේ යම් යම් අඳුරු පැත්ත නියෝජනය කරන ශාස්ත්‍ර ක්‍රම අපේ හෙළේ වෙනුවෙන් නිර්මාණය වෙන ඇතැම් අයට ලැබෙනවා. ඉතින් ඒක ඇතැම් අය දකිනවා අඳුර නිසා ඒ අයට එම ශාස්ත්‍ර ක්‍රම ලැබෙනවා. එහෙම නැත්නම් යම් යම් හේතුන් නිසා කියන්නේ අඳුරත් එක්ක ඉන්න අය සාතන් එක්කෝ අනුබිස් එහෙම නැත්නම් මායя නියෝජනය කරන පිරිස ඔහොම කියලාත් ඉතින් ඒ අයට ඒ අයගේ මතවල ඉන්න අරලා මෙහෙමයි මම ඕක මෙහෙම අර්ථකථනයක් දෙන්න. අපේ ශාස්ත්‍රවල විවිධාකාරයෙන් තමන්ගේ වගකීම එක්ක පණිවිඩයක ක්‍රියාත්මක වෙන අය ඉන්නවා. එතකොට ඒ අයට යම් යම් ශාස්ත්‍ර කොටස් ලැබෙනවා ඒ අයගේ යම් නියෝජනය කරන ශ්‍රේෂ්ඨය අනුව. දැන් අපි නිකන් හිතමු කාලදොරටු ඒවත් එක්ක පණිවිඩ අවකාශ කාලදොරටු එතකොට අවකාශතල මේ කාල අවකාශ විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ගනුදෙනු කරන අයට ඕනම ශාස්ත්‍ර කොටසක් පැමිණිය හැකි. ඒක අඳුරුද නැත්නම් ආලෝකමත්ද එහෙම ශාස්ත්‍ර කොටස කියන එක ඒකෙදි අදාළ වෙන්නේ නැහැ. ඒ හේතුව එම දොරටුවලදී එන්නා වූ යම් යම් ගැටලුකාරී තත්ත්ව තියෙනවා, ආත්ම සංයෝග තියෙනවා, ආධ්‍යාත්මික ශක්තියින් සහිත අය ඉන්නවා, ජීවීන් වෙන්න පුළුවන්, අතීතේ ඉඳන් එන අය එන්න පුළුවන්. මේ විවිධාකාරයේ අයගේ පීඩනයන්ට විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඒ ශක්තියින් එක්ක ගනුදෙනු කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒවට හේරහිව සටන් කරන්න නම් අපි ඒ සටන තුල බලපැවැත්වෙන ශක්තිය ගැන දැන හඳුනන් සිටිය යුතුයි. ඔය වගේ දේවල් ඉතින් එන්නේ යම් හේතුවක් මත ඒක අඳුරේමය කියලා කියන්න බෑ. ඉතින් අඳුර නියෝජනය කරමින් යන අය පිරිසකුත් ඉන්නවා හෙළයට විරුද්ධව. ඉතින් මම මෙහෙමත් තව කියන්නම්. සටනක් නැත්තම් අපිට ශක්තියින් ලැබෙන්නේ නැහැනේ. ඒ කියන්නේ සටනක් වෙන්න සතුරු ඉන්න ඕනේ. සතුරු තුළ විවිධාකාරයෙන් විවිධ ශාස්ත්‍ර ක්‍රම තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට තව කෙනෙක්ගේ ශක්තියක්, තව කෙනෙක්ගේ හැකියාවක්, තව කෙනෙක්ගේ දැනුමක් විවේචනය කරන්න ඇත්තටම අයිතියක් නැහැ. ඒ විවේචනය කරමින් මේ කෙනාගේ තියෙන්නේ මෙන්න මේ වගේ අඳුරක් කියන්න අපිට කොහෙත්ම හැකියාවක් නැහැ. මොකද අඳුර තුරත් විවිධාකාර නීති රීති පද්ධතීන් තියෙනවා. ඒ කියන්නේ සමහරක් ශාස්ත්‍ර කොටස් එයාලගේ තියෙන වංශයෙන් හෝ ගුරුකුලෙන් හෝ තමන්ගේ ආත්ම ස්වභාවයෙන් හෝ පිටත යන්න දෙන්නේ නැති සමහර ශක්තියින් තියෙනවා අඳුරත් එක්ක ක්‍රියාත්මක වෙන. එයාලා ගොඩක් නිහඬයි. ඒ වගේම තව කෙනෙක්ට එයාලා ගැන කියන්නත් බෑ. සමහරක් තියෙනවා මේ ශාස්ත්‍ර කොටස් එයාලා ගැන විශ්වයෙන්ම සැඟවිලා තමන්ගේ ශක්තියින් ප්‍රගුණ කරගෙන යන අඳුර සහිත ශක්තියින් තියන අය ඉන්නවා. ඒ කියන්නේ එයාලා දන්නවා මේවා මේ පිරිස් අතරට ගියොත් ලොකු හානියක් වෙන්න පුළුවන් කියලා. ඔන්න ඔය වගේ අඳුරත් හොඳ දේවල් තියෙනවා. ඉතින් නොපෙනෙන මානය තුල අපිට දැක්ක ගමන් කිසිම දෙයක් මෙහෙමයි කියන්න බෑ. ඒ වගේම තමයි ඉතින් අමනුෂ්‍යය ගැනත් ඉතින් මිනිස්සු ඕක මම පස්සේ තව මාතෘකාවකින් කතා කරන්නම්. දැන් මේකත් එක්කම කතා කරලා තේරුමක් නැහැ. ඉතින් මේ ශක්තියින් සහිත අය දැනට අපි අතර ඉන්නවා. ඉතින් එතකොට ගොඩක්ම අර දොරටුව ආශ්‍රිතව තමන්ගේ පණිවිඩත් එක්ක ගනුදෙනු කරන අයට තමයි මේ ශාස්ත්‍ර කොටස් ලැබෙන්නේ. මගෙත් පෝස්ට් වල ඇති කිහිපයක් කළු අගෝර සහ කළු මායාව ඒ වගේම ඒවා සම්බන්ධයෙන් යම් යම් ලිපි ඇති පහලට යනකොට වලට බලන්න පුළුවන්. එතකොට මේ ගොඩක් මේවා ඊජිප්තුවත් එක්ක සම්බන්ධ සහ ඉන්දියාව ඒ වගේ ඉන්කා ශිෂ්ටාචාර වල එනවා ටිකක් දරුණු වගේ ශාස්ත්‍ර කොටස්. ඉතින් ওই වගේ දේවල් එනවා. ඒවයිදී අපේ තියෙන සංයමයක් මේ වර්තමානයේ බලන කෙනා අපිට කොයි වගේ දරා ගැනීමක් පුළුවන්ද අපි ශාස්ත්‍රයෙන් යම් කිසි අගතියක් තව මනසට කරයිද මොකද අන්නේ දේවල් බලනවා. ඉතින් ඒ වගේම දැන් අපිට මේවලදී යම් යම් ආම්පන්න ඕනේ කියනවනේ. ඉතින් ඒක අපි අතීතයේ පුරුදු පුහුණු කරපු ශාස්ත්‍ර කොටස් ඒ වගේම මේ ආම්පන්නත් අපි නිසි අයුරින් තැම්පත් කරපු ස්ථාන එක්ක අපිට හම්බෙන භාවනාවේදී හම්බෙන ඒ අදාළ ගුරුවරයා විසින් මඟ පෙන්වාගෙන යන නීති රීතිත් එක්ක තමයි අපි කටයුතු කරගෙන යන්න වෙන්නේ මේ භාවනාවල් තුලදී. ඉතින් මේ
මනා සිහියකින් අපිට මේ කොහෙන්ද මේ පණිවිඩය එන්නේ කවුද දෙන්නේ එතකොට මෙහෙම දෙයක් තියෙනවද කියන එක සොයා බැලීම අප සතුයි එකපාරටම ශාස්ත්‍රයක් ගන්න කලින් විශේෂයෙන්ම මේ වගේ ශාස්ත්‍ර කොටසක් අපිට දෙනකොට ලොකු පරීක්ෂාවකට ලක් කරනවා ඒ හේතුව අපේ තුල හික්මීම. ඒ කියන්නේ දැන් අපිට ඇත්තටම කේන්ති කියන දේ විවිධාකාරයෙන් පරීක්ෂා කරලා බලනවා. ඒක ගොඩක්ම අපේ ළඟම අයට හෝ එක්ක නැත්නම් අපිට අර පෙන්වන්නම් බැරි පුද්ගලයෙක් ඉන්නවා නම් අන්න ඒත් එක්ක තමයි අපිට නිතරම අපිට අර හොද මඩේ දානවා වගේ කේන්ති නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම කඩාවැටීම් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කොයි වගේ උපරිමයකට මේ දේවල් දරා ගන්නවද අපිට යම්කිසි ශාස්ත්‍රයක් ලැබුණොත් අපි ඒකෙන් මොන විදිහට මේවා යොදා ගනීද කියන එක පරීක්ෂා වෙනවා. ඉතින් ගොඩක්ම ওই ජීවිතේ පරීක්ෂා වෙන්නේත් ඔන්න ඔය දේවල් එක්ක යම්කිසි ශාස්ත්‍ර කොටසක් ලැබෙන්න කලින් අපිව යම්කිසි ප්‍රගතියකට ගේනවා. ඉතින් ඕක තමයි අපේ කතාව. ඉතින් මම ඔව් ඒක සම්බන්ධයෙන්ොත් මම මේ ඉදිරියට ලිපි ගේන්නම්. මේ එහෙම නැත්නම් වීඩියෝ එකක් කරන්නම්. විශේෂයෙන් රාමායන සම්බන්ධයෙන් කෙනෙක් අහලා තිබ්බා. ඒක මම ඊගාවට කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එක. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.